වසරේ උදාවන අති උත්කර්ෂවත්ම සංස්කෘතික මංගල්‍යය සිංහල දෙමළ අලුත් අවුරුද්දයි. පරිසරයේ පුරා රතු පැහැයෙන් දිතුලන එරබොදුමල් මෙන්ම පරිසරයේ නිහඬතාවයේ බිඳිමින් ඇසෙන කොවුල් නද වසන්තයේ උදාව සහ කෘෂිකාර්මික ජීවන රටාව අලුත් වන බවට සොබා දහම විසින් ලබා දෙන පණිවිඩයයි. සොබා දහම අලුත් වන ගහකොළ මලින් බරවන අප්‍රේල් මාසය ශ්‍රී ලාංකේය ජනතාවට වසරේ සුවිශේෂීම කාලයයි. මෙය හුදෙක් උත්සවයක් පමණක් නොව සොබා දහම සමග බැඳුණු කෘෂිකාර්මික ජීවන රටාව සහ මානව සබඳතා අලුත් කරන මුළු දිවයිනම එකම නැකතකට වැඩ අල්ලන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයි. අලුත් අවුරුද්දේ පදනම ජ්‍යෝතිෂය සහ තාරකා විද්‍යාව මත බැඳී පවතිනවා. වසරක් පුරා රාශි චක්‍රයේ ගමන් කරන සූර්යයා මීන රාශියෙන් සමුගෙන මේෂ රාශියට සංක්‍රමණය වීම මෙහිදී සිදුවෙනවා. නිවෙස් පිරිසිදු කර අලුත් ඇඳුම් මිලදීගෙන කැවිලි පෙවිලි සූදානම් කර ගනිමින් මුළු රටම අලුත් අවුරුද්ද සැමරීමට සතුටු සිතින් පෙළ ගැසෙනවා. සූර්යයා මීන රාශියෙන් සමුගෙන මේෂ රාශියට ගමන් කරන පැරණි වර්ෂය සහ නව වර්ෂය අතර පවතින මෙම සංක්‍රාන්ති සමය තුළ ජනතාව සියලු වැඩ අතහැර ආගමික වතාවත්වල නිරත වෙනවා. නැකත් වේලාව උදාවීමත් සමග වසරට අදාළ වර්ණයෙන් සැරසී නියමිත සුබ මොහොතින් ලිපගිනි මෙලවීම සිදු කරන අතර එහිදී කිරි ඉතිරවීම සහ කිරිබත් පිසීම සෞභාග්‍යයේ සංකේතයක් ලෙස සැලකෙනවා. කිරිබත්, කැවුම්, කොකිස්, ආස්මි සහ මුං කැවුම් ආදී කෑමවලින් පිරුණු අවුරුදු කෑම මේසය ලාංකේය ආගන්තුක සත්කාරයේ කැඩපතක්. මුළු පවුලම එක්ව සුබ නැකතින් නියමිත දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය සිදු කරනු ලබනවා. පවුලේ සියලු දෙනා එකම මේසයක වාඩි වී අනුභව කිරීම තුළින් පවුලේ සමගිය සහ සහජීවනය විදහා දැක්වෙනවා. අලුත් අවුරුද්ද යනු සබඳතා අලුත් කරගන්නා කාලයයි. බුලත් හුරුල්ලක් දී වැඩිහිටියන් වැඳ ආශිර්වාද ලබා ගැනීම තුළින් පවුලේ සමගිය සහ ගෞරවය තහවුරු වෙනවා. ඉසතෙල් ගෑමේ චාරිත්‍රය තුළින් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමද සුවිශේෂී තැනක් ගන්න. ගම පුරා ඇසෙන රබන් හඬ අලුත් අවුරුදු සතුට දෙගුණ තෙගුණ කරනවා. පංච දැමීම, ලිස්සන ගස නැකීම, කඹ ඇදීම සහ අවුරුදු කුමාරයා කුමරිය තේරීම වැනි ක්‍රීඩා තුළින් ගමේ සාමූහිකත්වය ඉස්මතු වෙනවා. මේ මහා සංස්කෘතික මංගල්‍යය අපේ අනන්‍යතාවය ලොවටම කියා පාන්නක්. බෙදා හදා ගැනීම සහ එකමුතුකම යන උදාර මානුෂීය ගුණාංග අපේ හදවත් තුළ අලුත් කරමින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අපේ අතීතය වර්තමානයට යා කරන සහ අනාගතය සෞභාග්‍යයෙන් පුරවන සංස්කෘතියේ ජීවනාලයයි. මේ උදා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍ය පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා යන්න ලංකන් ඕවර්ලෑන්ඩ් අපගේ ප්‍රාර්ථනයයි.